ඔයත් thumbnail එක බලලානේ මේ වීඩියෝ එක බලන්න ආවේ. ඉතින් මම ඇත්තටම මේ වීඩියෝ එක ඕගොල්ලන්ට කරනවද කියන එක ගැන ටික දවසක් කල්පනා කරා. මොකද මේක මට අතිශය පෞද්ගලික දෙයක්. තාමත් මගේ ගෙදර අයත් මමත් විතරක් දන්න දෙයක් මේක. ඉතින් මට හිතුණා ඇත්තටම මම මේක ඇවිල්ලා මේ වගේ ප්ලැට්ෆෝම් එකක කතා කරන්න ඕනේද කියලා. හැබැයි අන්තිමේදී මම ඩිසයිඩ් කරා මේ ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. මුලින්ම කියන්න ඕනේ මම මේ ෂෙයා කරගන්නේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් විතරයි. මේ ගැන දන්න නැත්තම් මේ ගැන ලීගල් ඇඩ්වයිස් ගත්තු කෙනෙක් එහෙම කෙනෙක් නෙමෙයි මම. මේක මම ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ අන්තිම දවස් කීපය ඇතුළත මම එක්ස්පීරියන්ස් කරපු දෙයක් මට වෙච්ච සිදුවීමක් ගැන තමයි මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. මට එක්තරා දිනයක දෙසැම්බර් මාසේ අන්තිම දින කීපය ඇතුළත එක්තරා දිනයක දුරකථන ඇමතුමක් ලැබෙනවා මගේ ගිණුම තියෙන බැංකු ගිණුම තියෙන බැංකුවෙන් කියන නමින්. මේක විශ්වාස කරන්න පෞද්ගලිකව මට තිබුණු කාරණා කීපයක් තිබුණා. එකක් තමයි ඔහු කිව්වා ඔහු ඒ අදාළ බැංකුවේ ෆෝඩ් සම්බන්ධයෙන් කටයුතු කරන ටීම් එක නියෝජිතයෙක් කියලා. හැබැයි මම ඔහු එකපාර විශ්වාස කරේ නෑ. ඔහු ඇත්තටම සාමාන්‍යයෙන් අපි දන්න ওই වගේ ස්කෑම් කෝල්ස් ගොඩක් එන්නේ අපිට වෙනත් ජාතිකයෝ එහෙමත් නැත්නම් ඉන්දියන්ස්ලා පාකිස්තාන් අය මේ වගේ අය කතා කරද්දී අපිට තේරෙනවා ඒගොල්ලෝ ඇත්තටම මේ මොකක් හරි ස්කෑම් එකකට තමයි වැඩ කරන්නේ කියලා. අපි ගොඩක් කලාවට මගාරින කෝල් නේ මේවා. හැබැයි මේ කතා කරපු අදාළ නිලධාරියා අය කියු පුද්ගලයා ඇත්තටම බ්‍රිටිෂ් කෙනෙක්. ඒක මට හරියටම ෂුවර්. මොකද ඔහු ඇත්තටම මෙහි ඉන්න ඔෆිසර් කෙනෙක්. සාමාන්‍යයෙන් අපි මොනවා හරි ඇඩ්වයිස් එකක් ගන්න යද්දී ඒ කතා කරන විදිහට තමයි කතා කරේ. ඊට පස්සේ අදාළ පුද්ගලයා මට මගේ බැංක් ඇප් එකට ලොග් වෙන්න කියලා ඒ ඇප් එක හරහා කිසියම් ඇලර්ට් කීපයක් එව්වා. ඒ වගේම මගේ ෆෝන් එකට ඇලර්ට් එව්වා ෆ්‍රෝඩ් සම්බන්ධයෙන්. ඉතින් ඒ අදාළ බැංකුවේ නමින්. ඉතින් ඒ වගේ කටයුතු කීපයක් නිසා මට ඒ අවස්ථාවේදී ඔහුව විශ්වාස කරන්න සිද්ධ වුණා. ඉතින් ඇත්තටම ඔහු කිව්වේ මගේ account එකේ ස්ටෑන්ඩින් ඕඩර් එකක් දීලා තියෙනවා එක්තරා රටකින්. තව විනාඩි කීපයක් ඇතුළත මගේ මුදල් වගේක් කැපෙන්න තියෙනවා. ඒක වළක්වන්න නිසා තමයි අපි මේ විදිහට කටයුතු කරන්න කියලා ඔහුගේ ඒ උපදෙස් පරිදි මට කටයුතු කරන්න හුමාව යෙදවුවා කිව්වත් හරිය. කියන්නේ ඔහු දුන්නු උපදෙස් පිළිපදින මට්ටමට හුමාව අරගෙන ගියා. කොහොම හරි මේ සිදුවීම අවසානයේදී මට ලක්ෂ 5කට වැඩි මුදලක් ඇත්තටම ලොස් වුණා. මම දන්නවා සමහර විට ඔයත් මේ වගේ අත්දැකීමක් ලබලා නැති කෙනෙක් නම් ඔයාට මේ සිද්ධිය වෙනකන් ඔයා සමහරට මේක ගණන් ගන්න එකක් නෑ. හැබැයි මේ වගේ සිද්ධියකට මුහුණ දෙන කෙනා කවුරු වෙයිද කියන එක අපි දන්නේ නෑ. මොකද අපිට ඒ ගැන අත්දැකීම් නෑ. මේ වගේ දෙයක් වුණාම ඊළඟට අපි මොකද්ද කරන්න කියන එක ගැන අපිට අත්දැකීම් නෑ. ඒ නිසාම තමයි මට මේක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕන වුණේ. ඉතින් මට එක්තරා තැනකදී ඔහු පිළිබඳව අවිශ්වාසයක් ඇති වෙනවා. ඒ නිසා තමයි මම මගේ දුරකථනය විසන්ධි කරලා අදාළ බැංකුවට කතා කරේ. ඉතින් ඇත්තටම දුරකථනය විසන්ධි කරපු ගමන් මම මගේ බැංක් කාඩ් එක ෆ්‍රීස් කරා බැංක් එකට කතා කරන්න කලින්. මොකද තවත් මුදල් මගේ account එකෙන් යන්න පුළුවන් නිසා. ඊට පස්සේ මම බැංකුවට කතා කරලා වෙච්ච සිදුවීම පැහැදිලි කරලා මගේ කාඩ්ස් කැන්සල් කරලා ඉතින් කාඩ් ලබා ගත්තා. ඉතින් ඇත්තටම මේ අය හරිම සූක්ෂමයි. අපේ සමහර පර්සනල් ඩීටේල්ස් පවා ඒගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් අපිට එහෙම වුණාම ඒගොල්ලෝම විශ්වාස කරන්නේ නැතුව ඉන්නොත් ඕනේද කියන වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. මොකද ඒ තරම් විශ්වසනීය විදිහට තමයි ඒ අය කටයුතු කරන්නේ. ඉතින් මං හිතනවා ඔයාලටත් මොකක් හරි බැංකුවකින් කියලා කෝල් එකක් ආවොත් මම නම් හිතන්නේ ඔයගොල්ලෝ ඒ දේ අහනට වැඩිය හොඳයි ඒ දුරකථන ඇමතුම විසන්ධි කරලා ආපහුම ඒ අදාළ බැංකුවට කතා කරලා අහන්න මෙහෙම සිදුවීමක් සම්බන්ධයෙන් කෙනෙක් කතා කරා ඒ ඔයාලද කියලා. මොකද ඒ විදිහට එන කෝල් එකකට ප්‍රතිචාර දැක්වීමම මං හිතන්නේ ලොකු අවාසියක්, ලොකු අනතුරුදායක තත්ත්වයක්. පෞද්ගලිකව මම දන්නවා මේ වගේ දෙයක් වුණාම කිසිම කෙනෙක් මේ වගේ දෙයක් Tamanට වුණා කියලා කියන්න කැමති නැහැ. නමුත් ඇත්තටම මට හිතුණා අපි මේක වෙන්නේ අපි නොදන්න නිසානේ. මොකද එංගලන්තේ ගත්තහම නැත්නම් මහ බ්‍රිතාන්‍යය ගත්තහම වාර්ෂිකව මේ වගේ ස්කෑම් වලට අහු වෙන පිරිස දහස් ගණනක්. ඉතින් එහෙම
අය අතරේ එක්කෙනෙක් බවට නැත්තං වින්දිතෙක් බවට පත්වෙන්න මට සිද්ධ වුණා. ඒක මගේ නොදැනුවත්කමමද කියන එකට වඩා අපි දන්න ඇත්තර මෙහෙම දෙයක් කොහොමද වෙන්නේ, ඊට පස්සේ අපි දන්න ඒ වගේ දෙයක් වුණාට පස්සේ අපි කොහොමද කටයුතු කරන්න ඕනේ, මේ දේවල් නිසා තමයි ඇත්තරම මේක වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අද මට ඕගොල්ලොත් එක්ක මේ ගැන කතා කරන්න ඕමනා වුණේ. ඉතින් මට ඔයාලට මේ වෙලාවේ දෙන්න තියෙන පණිවිඩය තමයි ඕගොල්ලොන්ටත් කවුරු හරි කෙනෙක් මම මේ කතා කරන්නේ බැංක් එකේ, ඔයාගේ බැංක් එකේ, ඔයාගේ මෙන්න මේ නම තියෙන බැංක් එකේ ඔයාගේ ඇඩ්‍රස් එක මේක, ඒ බැංක් එකේ මොකක් හරි ෆ්‍රෝඩ් ටීම් එකකින් කියලා කතා කරොත් කවදාවත් මන්නම් කියන්නේ ඒක විශ්වාස කරන්න එපා. ඔයා ඒ දුරකථන ඇමතුම කට් කරලා අදාළ බැංකුවට කතා කරලා අහන්න ඒ විදිහේ දුරකථන ඇමතුමක් ලබා දුන්නද මොකක්ද ඔයාගේ account එකේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ කියලා. අනිත් කාරණේ තමයි පරි වෙලාවක්වත් ඔයා හදිසියවත් ඔයා මේ විදිහ සිදුවීමකට මුහුණ දුන්නොත් අනිවාර්යයෙන්ම එකටම ඔයාගේ බැංක් කාඩ් එක ෆ්‍රීස් කරන්න, ඊට පස්සේ ඔයාගේ අදාළ බැංකුවට කතා කරලා ඔයාගේ කාඩ් එක අවලංගු කරන්න කියන්න සහ ඔයා මුණ දීපු අත්දැකීම යාලට කියන්න. ඒ ගැන ඒගොල්ලොන්ට දැනුම් දීලා තියන්න. ඒක තමයි ඇත්තටම ස්කෑම් එකක් වගේ එකකට අහු වුණොත් ඔයාලට කරන්න පුළුවන් දේ. ඉතින් ඇත්තටම ලකීලි මට මගේ මුදල් ආපහු ගන්න හැකියාව ලැබුණා මගේ බැංකුව හරහා. නමුත් ඇත්තට මේ වෙද්දිත් ඒ සල්ලි ඒ කතා කරපු පුද්ගලයන් තිබුණේ. හැබැයි මට ඒ මුදල් ආපහු ගන්න හැකියාව ලැබුණා. මම දන්නේ අනිත් හැමෝටම මෙහෙම දෙනවද කියන එක. ඉතින් ඒ නිසා අපි කරන්න ඕනේ ඇත්තටම ඒ ගැන දෙයක් වෙන්න කලින් ඒ ගැන දැනුවත් වෙන එක. මොකද මම එක්ස්පීරියන්ස් කරා අපි මහන්සි වෙලා හම්බ කරන්නේ මේ රටවල් වල සීතලේ. ඔයගොල්ලෝ දන්නවා අපි කොච්චර මහන්සි වෙනවද කියලා. ඉතින් එහෙම හම්බ කරන සල්ලි තවත් කෙනෙක්ට ඒ විදිහට ගියාම දැනෙන ඒ ෆීලිං එක පර්සනලි මං ඒකත් හින්ද ඉතින් මං ආසෙ නැහැ තවත් කෙනෙක් ඒ වගේ දෙයක් හැඟීමක් විදිහට හරියක් විඳිනවට මේ වගේ සිද්ධියකට මුහුණ දීලා. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න ඕනි කියලා හිතුවේ. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් ගන්න දෙයක් තියෙයි කියලා. ඉතින් මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේක තමයි අද දවසේ මට ඔයගොල්ලොත් එක්ක share කරන්න ඕන වෙලා තිබුණු දේ. එහෙනම් ආයෙමත් වීඩියෝ එකකින් ඔයාලා ඒක ඉදරට එන්න. තවත් බොහෝ දේ දැනගන්න ඔයත් අදම කුෂානි පාරිස් YouTube channel එක subscribe කරන්න.